මේක මිනිස්සුන්ට දැනෙන්නේ නැද්ද? මේ දෙන දෙස් වැදින්නේ නැද්ද? අර පාස්කු ප්‍රහාරය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. මේ පාස්කු ප්‍රහාරය අද ඒ පාස්කු ප්‍රහාරය තමයි මේ කැරකිලා ආපහු ගෙන්නේ. හොඳට මතක තියාගන්න. මේවා මේ නීතියෙන් බේරෙයි. නීතියෙන් බේරුවට දිව්‍යන් වහන්සේගෙන් බේරෙන්නත් බෑ. විශ්වයෙන් බේරෙන්නත් බෑ. උන්ට දඩුවම් හම්බ වෙනවා. ඒක තමයි මේ ආණ්ඩුවට පිස්සු ඇදිලා තියෙන්නේ. ඒක කියන්න ඕනේ. මිනිසුන් යකෝ පිස්සෙක්. බය නැතුව කියනවා පිස්සෙක් කියලා. දෙයයන් මාත්‍රේ පිස්සා කිව්වද? චන්ද්‍රිකා නෝනාට පිස්සා කිව්වද? මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පළවෙනි කාලේ 2005 2010 පිස්සා කිව්වද නෑ? දැන් මිනිස්සු බය නැතුව කියනවා. මුන්ට පිස්සු. ඒ ඇවිල්ලා පාස්කු ප්‍රහාරේ ඒ කරපු වැරදි. ඒ කරපු දේවල් අපි පඩි ගෙව්වේ නෑනේ. ඔය මරපුන්ට. ඔය මැරිච්ච බෝම්බ ගහපුන්ට අපි පඩි ගෙව්වේ නෑ. වංශකා මහත්තයා මේක නිතරම කියනවා. පඩි ගෙව්වේ මේ ආණ්ඩුවෙන් ගෙව්වේ. හරියට නිකන් හරිය දැන් අර ඥානකාර කවුද ආම්දුරු දාගෙනවා වගේ. ත්‍රස්තවාදී නායකයා බුතාමායනේ කිව්වට මේ සිවුරක් දාගත්තට මර කරන්න දෙයක් නැහැ. ඇත්ත කතා කරන්න ඕන. මේ ත්‍රස්තවාදී නායකයෙක් හැටිය ඇමරිකාවේ දැන් හංගලු ගහයිලා. ඒ වගේ කෙනෙක් දානවා මේ කොමිටියේ සභාපති. පිස්සු නේද? පිස්සු නෙවෙයි. මං ආන්නේ එච්චරයි. මේ දිනේස් මං කිව්වා එදා ඒ දාන්න යනකොට නම් කරනකොට මං කිව්වා දාන්න එපා යාට. මොකද යාට කරන්න බෑ. යාට ප්‍රාදේශ සභාවකවත් ඉඳලා නැහැ. අනිත් එක එයා දන්නේ රටක් පාලනය කරන්න. යාට හමුදාවේ කොටසක් පුළුවන්. එයාට හමුදාවේ කොටසක් පුළුවන්. ඔක්කොම නෙවෙයි. ඊට පස්සේ ඇමරිකාව කියන්නේ. ඊට වැඩිය හොඳ ශ්‍රේෂ්ඨ ඇමතිවරු ඉන්නවනේ මේකේ. ඒ කම්පියුටර් වල පැටල් සෙට් එකේ කම්පියුටර් ගහනකොට මෙහෙ හොඳට ඇමතිකම් කරපු ඇමතිවරු එහා පැත්තේ ඉන්නවා. උන් කොන්ද කෙලින් තියාගෙන ඇමතිකම් කරපු අය අද මෙතන නැහැ නැත්නම් මම නම් වශයෙන් කියනවා. හොඳ ඉන්න හිටපු අය ඉන්නවා. හරි. එතකොට අද උන් ඒකෙකුටවත් තැනක් තියෙනවනේ. ඉතින් අර මිනිස්සයා කොහෙවත් හිටපු මිනිස්සෙක් ගෙනාව. මම මහින්ද මහත්තයාට කිව්වා එදා මෙතන ඉන්න මේ ජීඑල් පිරිස් මහත්තයාගේ ගෙදරත් දැස්සින් තිබ්බා. මං කිව්වා මහින්ද මහත්තයාට මෙයාව දාන්න එපා. ජේෂ්ඨත්වයට දෙන්න. ඔයාගේ තාත්තා අයි බණ්ඩාරනායක මහත්තයත් එක්ක එහා පැත්තට ගියේ. ඔයාගේ තාත්තා බණ්ඩාරනායක මහත්තයත් එක්ක එහා පැත්තට ගියේ. ඩීඑස් සේනායක මහත්තයා මැරෙනකොට ඊළඟට ජේෂ්ඨත්වයේ තිබ්බ බණ්ඩාරනායක මහත්තයාට. එයාට දුන්නේ නැහැ. ඊට පල්ලෙහා ඉන්න ඩඩ්ලි සේනායක මහත්තයාට එදා හිටපු ආණ්ඩුකාරවරයා දුන්නා. ඒකේ හින්දා තමයි මේ බණ්ඩාරනායක මහත්තයා ගිහිලා එහා පැත්තේ විපක්ෂේ වාඩි උනේ සෞඛ්‍ය පළාත් පාලන ඇමතිකම් දෙකම දාලා. ඒ අනකොට ඩී.ඒ. රාජපක්ෂ මහත්තයාත් ඒ පැත්තට ගියා. ඒ ජේෂ්ඨත්වය ඒක තමයි. ඒ ජේෂ්ඨත්වයට දෙන්නේ බෑ. මං කිව්වා එහෙමනම් ජේෂ්ඨත්වයට දෙනවා නම් මේ දෙන්න දිනේෂ් කුමාරවර්ධන මහත්තයා. ඔබතුමා කොන්දක් කෙලින් තියාගෙන කියන්නේ මං කිව්වේ නැද්ද කියලා. අර කාමරේ ඇතුලේ අර සිරිසේන මහත්තයා හිටපු ගෙදර. මෙතුමාට අත්දැකීම් තියෙනවා. මෙතුමාට පිස්සු නැහැ. හරි. දිනවල හැබැයි දුන්නේ නැහැ. දැන් මේක අපේ පවුලේ ප්‍රශ්නයක්. කෙලවිලා ගියා නේද දැන් පවුලේ ප්‍රශ්න. දැන් කෙලවිලා ගියා නේද? ඩීඑල් පිරිස් මහත්තයා ගෙදර තිබ්බ රැස්වීමක්. මේ ඉන්නවා ඉස්සරහ ඕනනම් අහන්න. මොකද්ද දින 52 දී අගමැතිකම ගන්න. කතා දැන් අගමැති සිරිසේන දෙනවා අගමැතිකම. චමන් රාජපක්ෂ මහත්තයා නැගිටලා කිව්වා ගන්න එපයි කියලා. මම නැගිටලා කිව්වා ගන්න එපයි කියලා. අනිත් ඔක්කොම කිව්වා ගන්නයි. මේ මෙතුමාගේ ගෙදර. මෙතුමාගේ ගෙදර මම ඕන තරම් පැටිස් කට්ලට් කාලා දිනවා. හරි. හොඳ ඇත්ත. අපි ඒ දවස්වල අපිට යන්න තැනක් නැහැ. අපිට යන්න තැනක් නැහැ. යද්දී මේ ඔන්න අහගන්න. මෙන්න මේ ගිහිල්ලා තමයි අපි ආවේ. ඉතින් ඒක නිසා මොකද ඊට පස්සේ කිව්වේ? නෑ. අනිත් ඔක්කොම කැමතියි. මම අගමැතිකම අරගෙන පෙන්නලා. මං කිව්වා සර් අපිට ඉන්නේ 53යි මාත් එක්කම. මං එහා පැත්තට ගිහ මං අදිටත් ගිහ 52යි. කොහොමද කරන්නේ දෙසීස බාක් කරගෙන? නෑ මම මේක කරලා පෙන්නන්නේ. සුප්‍රීම කෝට් උසාවියේ තීන්දුව ආවා. කෙලවිලා ගියා. මෙතන ගහගත්ත කාලකෝටිය හැමදාම පෙන්නනවා. හැමදාම මුළු ලෝකෙම පෙන්නනවා මෙතන ගහගත්ත එක සරන් උඩ ගිය එක මයින්දානන්දට වැටිච්ච ඒවා ගහගත්ත ඒවා ඔක්කොම වෙනවා ලැජ්ජාවේ බෑ. මිරිස් කුඩ ගහගත්ත ඒවා අර කතානායකගේ පුටුවට ගහකරපු ඒවා මේවා ඉතින් ලැජ්ජාවේ බෑ. හරි මං කියපු දේ ඇහුවනම් එතන මට හොඳට අනාවැකි කියන්න පුළුවන්. ඒක මොකද මං අවුරුදු 40ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
පල්ලයක් දනකොළ ගහින්න ආපු මිනිහෙක්. හොඳ නානාවයි කියන්නේ. මේ බන්දුල ගුණවර්ධන මහත්තයා බලාගෙන හිටියා මුදල් නැමතිකම ගන්න. මේක තමයි ඇත්ත. අපි ඒතොර විපක්ෂ යන්නේ එහා පැත්තේ එළියේ ඉඳන් ඔක්කොම කිව්වා බන්දුල ඔයා තමයි මුදල් නැමති. මං කිව්වා බන්දුලට මේ ඔයා සුන්වණිය ඔයා ඇඳෙන්න එපා. ඔයාට මුදල් නැමතිකම ජීවිතේට හම්බෙන්නේ නැහැ. මන්තුමා මම කිව්වා ජීවිතේට හම්බෙන්නේ නැහැ. ඒක යන්නේ රාජපක්ෂ කෙනෙකුට. රාජපක්ෂලගේ පිටින් මෙහා ඔයාට හම්බෙන්නේ නැහැ. ඔයාට ඕන නම් වෙලඳාරි මොකක් හරි කට්ටක් හම්බෙයි. පස්සේ මහින්ද මාත්‍ය ඕමගම රැස්වීමේදී ඇගලා කිව්වා කුමාර වෙල්ගම මාව බේරගත්තයි කිව්වා මේ මොකද්ද එයා කිව්වේ කුමාර වෙල්ගම මාව බේරගත්තා. මට ඉස්සෙල්ලා කුමාර වෙල්ගම කිව්වා බන්දුලට මුදල් නැමතිකම හම්බෙන්නේ නැහැ කියලා. ඒකින්ද මම බේරුණයි. අහේ මේ ඇත්ත. මේගොල්ලන්ගේ ඔක්කොම පැටිගිරිය මමනේ දන්නේ. එස්වි අපි මමයි දිනේෂ් කුණවර්ධන මහත්තයයි තව එක්කෙනෙකුගේ අපි දිනේෂ් කුණවර්ධන මහත්තයලා ගෙදරක රැස්වීමක් තිබ්බා අපේ එස්.බී මහත්තයාත් ආවා ඒකට. පළවෙනි අපි පරිදිට ගියමු. ආවම මොකද උනේ? අපි දැන් දාගත්ත හිටානේ. හිට කරන වැඩ පිළිවෙල. අපි 3-4 දෙනා එක්කවුවල. තාගෙන දැන් හිට බලනකොට නෑනේ. එස්.බී මහත්තයා ගිහලා නේ ආණ්ඩුවට. එස්.බී මහත්තයා ආණ්ඩුවට ගියා නැත්තේද? සර් කියන්නේ. එස්.බී මහත්තයා ගිහලා ආණ්ඩුවට. අපි තුන් දෙනා උඩ බලන් ඉන්නවා එස්.බී එක. අපි තුන් දෙනා උඩ බලන් ඉන්නවා එස්.බී එක. ඉතින් කියලා බලන්න ඕනේ මේ වගේ මිනිස්සුත් එක්ක නේ. ඒගොල්ලන් ඉතින් හොඳයි. නමුත් මං කියන්නේ මෙතනදී හොඳ වැඩ පිළිවෙලක් එක යන්න. මේ අපි ශ්‍රී කරන්නේ අනාගතේ අපේ දරුවන්ගේ අනාගතය ගැන. හොඳට මතක තියාගන්න. මේකේ ඔක්කොම ජනාධිපතිලා. මේ කතා කරන ඔක්කොම ජනාධිපතිලා. දැන් මේ සර් ෆේල් නිසා ඔක්කොම කියලා කියන්නේ මමයි ජනාධිපති. සජිත් මහත්තයා කිව්වට තමයි සජිත් මහත්තයා වැඩි කොටසක් ඉන්නවනේ. ඇත්තටම වැඩි කොටසක් ඉන්නවනේ. ඒක නිසා දැන් කිව්වට ප්‍රශ්නයක් නැහැ. අයිති ඔක්කොම ජනාධිපති. මගේ ජනාධිපතිලා වෙන්නේ ඉස්සෙල්ලා මේ ඉන්න ජනාධිපතිව පන්න ගන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි. හරියි. ඒ විතරක් නෙවෙයි. මේ ජනාධිපති ක්‍රමය තිබ්බොත් අපිට තවත් 30ක්ද අපි බෝ කරන්න. මේ ජනාධිපතිකම ඉදිරියට යනකොට තවත් ඊළඟට තව 30ක් ආවොත් ඌත් මුළු පවුලම වට කරගත්තොත් මොකද කරන්නේ? ඒකට මොකද වෙන්නේ මේ රටට මොකද වෙන්නේ? අපි අනාගතය ගැන හිතන්න ඕනේ. අපි හිතන්න ඕනේ අපේ දරුවෝ ගැන. මන්තුමා අපේ කාලේ ඉවරයි. අපි තව අවුරුදු 10ක් විතර මැරිලා යයි. හරි අපේ කාලේ ඉවරයි. අපි ජනාධිපතිලා වෙන්න ඕනෙත් නැහැ. අපිට අගමැතිලා ඉන්න තුන්නේ නැහැ. නමුත් අපිට යුතුයකමක් තියෙනවා මෙච්චරකල් දේශපාලනය කරලා අපේ දරුවෝ ගැන හිතන්න. අපේ දරුවන්ට හොඳ මාර්ගයක් හදලා දෙන්න. මෙන්න මේකයි අපි ගන්න යුත්තේ දැන්. අපි හොඳ ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ. හොඳ ව්‍යවස්ථාවක් මේ අගේ මාතල එක්කව කරගෙන. අපේ රිෂාඩ්ලා අපේ දෙමළ සන්ධානය ඔක්කොම එක්කව කරගෙන මේ අද රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන්න ඕනේ. We are all Sri Lankans. අපි මේ පිට මිනිස්සු නෙවෙයි. අපි සිංහල මුස්ලිම් දෙවියන් නෙවෙයි. ශ්‍රී ලංකස්. මුස්ලිම් මට මතක ඉන්නේ අලුත්ගම ඥානසාර ආම්දුර කියලා කරපු මමුල. මම ඕන කියන්නම් ඒකත්. මොකද මම තමයි ඉස්සෙල්ලාම පොලිසියට ගියේ. හරි ඒක we are Sri Lankans. අපි මේ දරුවන්ට අපේ දරුවෝ ගැන අපි දැන් බලන්න ඕනේ. දැන් දිනේෂ් පුරන් මහත්තයා බලන්න ඕනේ දිනේෂ් මහත්තයාගේ දරුවෝ ගැන. දැන් අපි බලන්න ඕනේ දරුවෝ ගැන. අපි බොරුවට මම ජනාධිපති. අපි කොහොමද දන්නේ තව අවුරුද්දක් යනකොට අපි මැරලා තියෙන්නේ. මේ කොරෝනා එකත් එක්ක අපි ජීවත් වෙලා ඉඳින්නේ. අපි දන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපේ යුතුයකම අපි ඉෂ්ට කරමු. අපි ජාතික ප්‍රතිපත්තියක් හදමු. මේ ඔක්කොම එකව කරමු. අනුකුමාර දේශනායක මහත්තයා හොඳ පක්ෂයක් එන්න දැන් වර්ධනය වෙනවා. මන්තුමා කාලය. ඔකද මේ ලොකු වැකියුම් එකක් තියෙනවා. මේ වැකියුම් එක නිසා JVP එක ඉස්සරහට යනවා. බොහොම ඒක නිසා මම තමුන්නාස බොහොම ස්තුතියි මේ. තමුන්නාන්සේ මායි දෙන්න ගෙවල් එක ළඟනේ තියෙන්නේ. ඉතින් ඔක බේර ගන්න උදා. හොඳ. නෝරෙලි ගියත් අපි දෙන්න එක ළඟ. කොළඹ ආවත් අපි දෙන්න එක ළඟ. ඔව්. බෑ අපි දෙන්නේ වාන් ගන්න ඕනේ නෑ. එයාට දිය. එයාගේ තාත්තට තිබ්බේ තාත්තා මෙයා නෙවෙයි. එයාගේ තාත්තා මගේ හොඳ යාළුවා. මගේ තාත්තගේ හොඳ යාළුවා. රාජකරුණ මහත්තයා. මෙයාට නේ මෙයා ගත්තා මගුලක් නෑ. හරිද? ඔව් මූ තියෙනේවත් නැති කරා. ආයේ සමායනේ මේ. ඔයා කතා නැගුටුවේ නේද ඉන්නේ? යකෝ මට ඒක අමතක වුණා. පාට පස්සේ ඔක අවත වුණා මට පුතා උඩ පොඩ්ඩක් තමයි නෑ. හරිද? ඉතින් ඒක නිසා ඔයාටයි මටයි ගනුදෙනු බේර ගන්න පුළුවන්. මම කියන්නේ ඔයගලා තාත්තා හොඳ මිනිස්සෙක්. පොළොවේ පය ගහලා හිටපු හොඳ රත්තරන් මිනිස්සෙක් ඔයගලා තාත්තා. ඉතින් ඔයාත් ඒ වගේම හොඳයි. ඔයාලට හොඳ අනාගතයක් තියෙනවා. ඔයා යන මාර්ගෙත් හොඳයි. ඔයා ඉන්න පැත්තත් හොඳයි. මම නම් ඉන්නේ නරක පැත්තේ කියන එක මත් කියන්න ඕන.
මං වගේ නම් හැදෙන්න එපා. අල්ලපුවට ආසන පැන්නට කමක් නැහැ. මං වගේ නම් පුතා හැදෙන්න එපා එච්චරයි මම කියන්නේ. කියන්න නම් ඕන තරම් දේවල් තියෙනවා වල කියන්න දෙයක් නැහැ. නමුත් අපි ඉස්සෙල්ලාම මේ මිනිස්සු හෙන ඉල්ලනවා. මිනිස්සු හෙන ඉල්ලනවා. අපි දන්නවනේ රිචඩ් සොයිසගේ අම්මා පාත බෑලා හෙන ඉල්ලුවා මෙහෙම කළා අත් දෙක උස්සලා ඔක්කොම ගෑනු ටිකත් එක. අන්තිමට මොකද උනේ? කෙලවිලා ගියානේ. මහින්දානන්ද ඔයාට දරු පවුලක් ඉන්නව නේද? අපේ ජනාධිපතිතුමාටත් මං කියනවා. ඔයාටත් ඉන්නව නේද? මූදෙන් එතර එන වදින්නේ නැහැ කියන එක බොරුව. නැත්තම් කියයි මූදෙන් එතර ගියාට පස්සේ එන වදින්නේ නැහැ කියලා. හැබැයි ලංකාවේ ඉන්නකොට එන වදිනවා. අර පාස්කු ප්‍රහාරේ ඒ සාපය පිටිපස්සෙන් එනවයි කියන එක මම පැහැදිලිවම කියලා මම නවත්වලා බොහොම